මුලතිව් ශිලාවන්තේ ප්‍රදේශයේ ජීවත් වූ 12 හැවිරිදි කුගනේෂන් ඩිනෝජා නැමැති සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අදාළ සිසුවිය මුලතිව් මාන්තෝලෙහි රෝහලට ඇතුළත් කළ දිනය සහ වේලාව 2025 දෙසැම්බර් 21 දින පස්වරු 7:20ට එම සිසුවිය ඇතුළත් කළ අවස්ථාවේ බාහිර රෝගී අංශයේ අය පරීක්ෂා කළ වෛද්‍යවරිය වෛද්‍ය WADT තාරුකා දරුවා ළමා රෝග වාට්ටුවට මාරු කිරීමක් සිදු කරේ නැහැ. ඍජුවම හදිසි ප්‍රතිකාර ඒකකයට තමයි මාරු කළේ. ඒ වේලාව පස්වරු 7:25. ඒ කියන්නේ විනාඩි 5ක් තුලදී පරීක්ෂා කිරීම කළා තිබෙනවා. තුන්වෙනි කොටස අහන්නේ ඉහත රෝහලේ ළමා රෝග විශේෂඥවරයෙක් ඉන්නවද? එහෙනම් ඔහුගේ නම ඉන්නේ අපිට වැඩ බලන විශේෂඥ වෛද්‍ය නිලධාරියෙක් විශේෂඥ වෛද්‍ය ආචාර්ය වී අරුණාත්. හතරවෙනි ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ ළමා රෝග ආශ්‍රිත සේවාවන් සඳහා වැඩ බලන විශේෂඥ වෛද්‍ය නිලධාරියෙක් ඉන්නවා කියන එක. පස්වෙනි එකෙන් අහන්නේ මේ රෝහල අයිති වෙන්නේ දිස්ත්‍රික් මහ රෝහල කියන කාණ්ඩයට. එහි අධ්‍යක්ෂවරයාගේ නම වෛද්‍ය SNB ප්‍රේමදාස. ඔහු පදිංචි අනුරාධපුරය. හයවෙනි කොටස ඒ අධ්‍යක්ෂවරයා එදින නිවාඩු අරගෙන තිබුණේ. 7 මෙම දැරිවිය ඍජුවම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලද අතර ඇමතුමක් මත ළමා රෝග වාට්ටුවේ වෛද්‍ය නිලධාරියා හදිසි ප්‍රතිකාර ඒකකයේ ETU එකට ඇවිල්ලා එම දරුවා පරීක්ෂා කරලා තිබෙනවා. 8 වෙනි කොටස ආහාර ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ එම දැරිවියට තිබුණා. පරීක්ෂා කිරීමට පැමිණි ළමා රෝග වාට්ටුවේ වෛද්‍ය නිලධාරියා විසින් නියම කරන ලද ප්‍රතිකාර කරලා තියෙනවා. 9 අදාළ සිසුවියට ලබා දී තිබූ ඖෂධය විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති අවස්ථාවකදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ලබා දෙන්න පුළුවන් ඖෂධයක්ද? ඔව්. 10 මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමව්පියෝ දැනුවත් කරාද කියන එක. දරුවාට ලබා දුන් ඖෂධය පිළිබඳව දෙමාපියන් සමග කළ sannivedanaya ඇඳිහිපත් ටිකට් පතේ ලේඛනගත කළා නැහැ. 11 සිසුවේ ජීවිතක්ෂයට පැමිණීමෙන් අනතුරුව මරණය සම්බන්ධයෙන් දෙමව්පියන්ට කරුණු පැහැදිලි කළා. ඔව්. 12 මේ සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාමාර්ග ගැන අහන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ ආයතන සංග්‍රහයේ 31/1/12 වගන්තියේ දෙවන වෙනුමේ 48 පරිච්ඡේදයට අනුව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු නීතිමය පියවර ගැනීම නිර්දේශ කෙරෙනවා. 13 මේ මරණය සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් විමර්ශනය සිදු කරන ලබන අතර අතුරු වාර්තා ලැබී ඇත. අවසාන වාර්තා ලැබීමෙන් පසු සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනවා. 14 පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විමර්ශනයේ අතුරු වාර්තාව නිර්දේශ කර ඇති පරිදි පියවර ගනිමින් පවතිනවා. 15 මෙම සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණයක් සිදු කෙරුණා. එම පශ්චාත් මර පරීක්ෂණයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවලා තියෙනවා. වාර්තා ලැබුණාම තවදුරටත් ගරු කතානායකතුමනි කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ගරු අර්චන මන්ත්‍රීතුමා. Good morning to you, sir. Thank you for the answers, Honorable Health Minister and next President. Sir, මම අහන්න කැමැති මම தமிழ்ல கேட்கிறேன் என்னென்றால் let me ask in Tamil. Sir, அந்த வைத்தியசாலையில் அந்த குழந்தை 7:25க்கு அனுமதிக்கப்பட்டிருக்கிறது. 7:25 admission time. அதன் பிறகு அந்த குழந்தைக்கு 4 வயல் அட்ரினலின் அடிக்கப்பட்டிருக்கிறது என்று சொல்லப்படுகிறது. என்னடால் இது தொடர்பாக வழக்கு கூட பதியப்பட்டிருக்கிறது. அந்த வழக்கு 29ஆம் தேதி ஜனவரி மாதம் எடுக்கப்படுகிறது. அந்த குழந்தையினுடைய மரண பரிசோதனை நான் பார்க்கின்ற போது அவருடைய போஸ்ட்மார்ட்டம் ரிப்போர்ட்டை பார்க்கும்போது கோஸ் ஆஃப் டெத் எழுதப்பட்டிருக்கிறது அண்டர் இன்வெஸ்டிகேஷன் என்று. அதாவது பிள்ளையினுடைய உடம்பை கொடுத்து அவர்கள் புதைச்சா பிறகு போஸ்ட்மார்ட்டம் ரிப்போர்ட்டில் எழுதப்பட்டிருக்கிறது அண்டர் இன்வெஸ்டிகேஷன் என்று. அவ்வாறான ஒரு மரண பரிசோதனையை வழங்க முடியுமா? அது முழுவதும் தவறானது. நாங்கள் நீதிமன்றத்தில் பார்ப்போம். ஆனால் சரியான கவலை. இதுக்கு தகுந்த நடவடிக்கை எடுக்குமாறு அன்போடு உங்களை கேட்டுக்கொள்கிறேன். ගරු කතානායකතුමනි අපේ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඇත්තටම මෙවැනි ආකාරයේ ජීවිත අහිමි වළක්ව ගන්න. ඒ නිසා මම කලිනුත් ඔබතුමාට කිව්වා ක්‍රියාවලිය තුළ යම් අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා නම් ඒකට අවශ්‍ය කරන විනය සහ නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා. මේක අධිකරණයේ විභාගයෙන් පවතින නිසා අධිකරණයට අවශ්‍ය කරන සියලු සහයෝගය රෝහල සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැත්තෙන් අපි අදාළ කරන ලියකියවිලි යොමු කරනවා.
ඒකට සාතික කරන්න පුළුවන්.